Welcome to Sithamina Tech YouTube channel. සුබම සුබ දවසක් වේවා හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ වගේ තියෙන මවුස් පොයින්ට් එක මෙන්න මේ වගේ ලස්සන මවුස් පොයින්ට් එකක් කරගන්න කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මේකට ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Google Chrome එක ඕපන් කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ Google Chrome එක ඕපන් කරගන්නවා. සර්ච් කරගන්න ඕනේ mouse cursor කියලා. mouse cursor කියලා සර්ච් කරලා පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මේක උඩින්ම තියෙන link එක press කරන්න. ඉතින් ඔයා ඒක press කරලා පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතන search cursor library කියලා option එකක් තියෙනවා. මෙතන search කරන්න ඔයාලට කැමති එක. මම මෙතන tech mouse කියලා search කරනවා. ඉතින් මට මෙන්න මේ විදිහට තමයි මගේ ටෙක් මවුස් කියන එකට අදාළව මට අන කර්සර් ටික එහෙම පෙන්වන්නේ. තව මෙතන ගේමින් කර්සර් කියලාත් අපිට සර්ච් කරලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට සර්ච් බාරේ ගේමින් මවුස් කර්සර් කියලා සර්ච් කරලා පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ අපිට මේ වගේ තවත් cursor බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති cursor එක ඔයාලා select කරගෙන ඔයා ඒක උඩ මෙන්න මෙහෙම click කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන download කියලා option එකක් තියෙනවා. ඒ download කරන option එකට ඔයා එකපාරක් press කරන්න. ඉතින් ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ gaming cursor එක download වෙනවා. දැන් මම download කරපු cursor එක මෙන්න මේ විදිහට මගේ desktop එක drag and drop කරනවා. දැන් ඔයාගේ search bar එක open කරගෙන ඔයා search කරන්න change the mouse pointer display or speed කියන එක. ඉතින් මෙන්න මේ විදිහට සර්ච් කරලා පස්සේ මට mouse එකකුත් එක්ක mouse එක icon එකකුත් එක්ක මෙන්න මේ විදිහට option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක උඩ double press කරන්න. ඉතින් මෙන්න මේක press කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට display එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ buttons, pointer option, wheel, hardware වගේ තවත් tool පහක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මේක අවශ්‍ය වන්නේ pointers කියන tool එක. ඉතින් මෙතන ඔයාලට අවශ්‍ය mouse pointer එක select කරගන්න. මම මගේ ඉස්සර download කරගත්ත point එක මෙතන add කරගන්න ඕන නිසා මෙතන browse කියන option එක select කරගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් මෙතන තියෙන cursor උනුත් ඔයාලට කැමති cursor එකක් දාගන්න පුළුවන්. ඉතින් මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ cursor එක නිසා මම මේ cursor එක drag and drop කරනවා. මෙතන option එකේ continue කියන option එක ඔයා press කරන්න. ඉතින් ඔයාලට පේනවා මෙතන අපි දැන් ඉස්සර download කරපු gaming mouse cursor එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒකුඩ එකපාර press කරලා මෙතන open කියන option එක මත click කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මේ mouse එකේ cursor එකේ image එක පෙන්නනවා. ඉතින් ඔයාලට මේ cursor එක add කරගන්න ඕන නම් මෙතන apply කියලා තියෙන option එක සහ මෙතන okay කියන option එක ලබා දෙන්න. ඉතින් ඔයාලට පේනවා සාර්ථකව අපි තිබ්බ mouse point එක වෙනුවට අලුතෙන් mouse point එක add කරා. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට ලේසියෙන්ම mouse pointer ඔයාගේ කම්පියුටර් දාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ වීඩියෝ හොඳයි නම් like කරන්න, comment කරන්න. ඔයාලට තවත් මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඕනේ නම් මගේ channel එක subscribe කරලා තියාගන්න.